අදත් අලුත් වීඩියෝ එකක් ඔයගොල්ලන්ට ගෙනාවේ. අද පෙන්නන්නම් ඔයගොල්ලන්ට මේ ඇවෝකාඩෝ අයිස්ක්‍රීම් එක හදන හැටි. තියෙන්නේ මේ ඇවෝකාඩෝ කිලෝ දෙකක් කොහොමදට අපි මේ විදිහට චොප් කරගන්න ඕනේ. මේක මේ ජැපනීස් ස්ටයිල් එක. සාමාන්‍ය වෙස්ටර්න් ස්ටයිල් එක නම් මේ ඇවෝකාඩෝ බ්ලෙන්ඩර් එකට දාලා තමයි හොඳට මේක කරගන්නේ. මික්ස් කරගන්නේ. ජැපනීස් හෝම්මේඩ් ස්ටයිල් තමයි මේ අපි හදන්නේ මේ ජැපනීස් අයිස්ක්‍රීම් එක. ඉතින් මේක හොඳටම මේක චොප් කරගන්න ඕනේ. මේ කිලෝ දෙකක මේ ඇවෝකාඩෝ තමයි මම මේ චොප් කරන්නේ. මේ තියෙන්නේ මේ ෆ්‍රෝසන් එන ඇවෝකාඩෝ 1 කිලෝ පැකට් එක මේ කිලෝ එකෙන් පැකට් දෙකක් දානවා. ඒ කියන්නේ ගෙඩි 16ක්. සම්පූර්ණ ගෙඩි 16ක්. ඉතින් මේක හොඳට තව චොප් කරගන්න ඕනේ ස්මූත් වෙනකන්. දැන් මේ පේනවනේ ඔයගොල්ලන්ට ෆ්ලේවර් එක මේ තියෙන්නේ. මේක තව හොඳට ස්මූති කරගන්න ඕනේ. එකට චොප් කරගන්න ඕනේ. දැන් මම මේක විනාඩි 20ක් විතර තිස්සේ චොප් කරනවා මේ විදිහට. සාමාන්‍යයෙන් අපි ශ්‍රී ලංකාවේ හොත්තු සිස්ටම් එකට තමයි මේ චොප් කරගන්නේ මම. ඉතින් අපිට තමයි ඔයගොල්ලන්ට අද පෙන්වන්න ඕන කොහොමද මම ඔයගොල්ලන්ට අනිත් දවසේ මේ අයිස්ක්‍රීම් එක ඇවෝකාඩෝ අයිස්ක්‍රීම් එක පෙන්වන්නම් හදලා ඉවරලා. එහෙනම් ගොඩක් ස්තුතියි. thank you සුබ දවසක්.